හැම කෙනෙක්ම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඔන්න අපි කාලයකට පස්සේ අද ගෙනාවා ඔයගොල්ලන්ට වීඩියෝ එකක්. ඇත්තටම මේක ටියුටෝරියල් එකක් නෙමෙයි. මේක ඇත්තටම අප්ඩේට් එකක්. අප්ඩේට් එකක් ගැන අප්ඩේට් එකක්. අපි අද මේකෙදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ After Effects 2026. After Effects 2026 එකේ අලුතෙන් ඇවිල්ලා තියෙන ෆීචර්ස් මොනවද, අප්ඩේට්ස් මොනවද කියන එක ගැන. ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ අද අවුරුද්දයි මාස 4කට පස්සේ. සෑහෙන කාලයක් ගත වෙලා තියෙනවා අන්තිමට වීඩියෝ එකක් දාපු දවසේ ඉඳන්. වැඩි කතා බහක් වැඩි එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැතුව කෙලින්ම software එක ඇතුළට යමු. right. අපි ඉන්නේ After Effects ඇතුලේ පළවෙනිම හොඳම ෆීචර් එක තමයි මම දැකපු After Effects එකේ අලුතෙන් ආපු Quick Apply. Control එකයි Enter එකයි press කරොත් මෙන්න මේ වගේ window එකක් එනවා. මේ window එක ඇතුලේ අපිට ඕනම දෙයක් search කරලා ඒක apply කරන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට Gaussian blur එක enter කරොත් එහෙම ඒක apply වෙනවා directly. ඔයා බැරි ලක් මේ විදිහට layer එකක් select කරලා තිබ්බේ නැත්තම් එයා layer එකක් create කරගෙන ඒ effect එක apply කරගන්නවා. අපි මෙහෙම layer එකක් select කරලා ඉවරලා control එකයි enter එකයි press කරලා Gaussian blur එක press කරොත් මේ විදිහට quickly ඒක layer එකට apply වෙනවා. අපිට මේක කොතන ඉඳන් control enter press කරත් මේ මැද්දට වෙන්න තමයි එන්නේ. හැබැයි අපි මේ wrench icon එක click කරලා මෙතන මේ show dialog at cursor location කියන එක දුන්නොත් එහෙම ඔයාගේ cursor එක කොහෙද තියෙන්නේ අන්න එතනින් තමයි dialog box එක appear වෙන්නේ. ඔයගොල්ලෝ ගොඩ දෙනෙක් දන්න මෙන්න මේ effects console කියන plugin එක videocopilot.net ලා release කරපු මෙන්න මේ plugin එකට බොහොම සමානයි. හැබැයි මේ plugin එක release කරලා දැනට අවුරුදු 11ක් වෙනවා. දැන් තමයි After Effects එක මේ විදිහට මේ වගේ tool එකක් After Effects වලට apply කරලා තියෙන්නේ. Effects console එකේ තිබුණ නැති මේකේ තියෙන එකම feature එකක් තමයි මේ වගේ layers ගොඩක් උනත් select කරලා control enter ඊට පස්සේ අපි fast box blur වගේ effect එකක් apply කරොත් එහෙම ඔයා select කරලා තියෙන හැම layer එකටම මේ effect එක add වෙනවා. අපි ආපහු ගියොත් එහෙම quick apply box එකට අපි fast box blur effect එක select කරලා අපි පල්ලෙහාට ගිහින් බැලුවොත් apply to new solid enter ඔබපු ගමන් ඔයා අලුත් solid එකක් create කරගෙන මේ apply වෙනවා. apply to new adjustment layer command option return එහෙම නැත්නම් control alt enter මේක press කරපුවම අලුතෙන් adjustment layer එකක් මේ විදිහට create කළාම එයා ඒකට මේ effect එක apply කරනවා. ඉතින් ඕක තමයි පළවෙනි feature එක. ඒ විතරක් නෙමෙයි මම මේකේ දැකලා තියෙනවා menu options, menu commands, effects විතරක් නෙමෙයි ඔයාගේ UI එක පවා වෙනස් කරන්න පුළුවන්. මෙතනින් select කරලා අපි නිකන් search කරලා බැලුවොත් එහෙම learn කියලා ගහලා මේ තියෙන්නේ window workspace learn. මම මේක run කරොත් එහෙම මගේ workspace එකත් මාරු වෙනවා. ඉතින් ඒ quick apply එක මේ quick apply option එක ටිකක් ගැඹුරට මේ After Effects tool එකත් එක්ක හරි ගස්සලා තියෙනවා. මේක තමයි quick apply tool එක. අපි ඊට පස්සේ යමු ඊගාව update එකට. proportional scrubbing. right. proportional scrubbing කියන්නේ මේකත් එක්ක ආපු අලුත් option එකක්. මේ option එක ගැන මම ඔයගොල්ලන්ට ටිකක් මේ option එක ටිකක් පැහැදිලි කරන්න අමාරුයි. හැබැයි බලලම තමයි ඉගෙන ගන්න වෙන්නේ. මම මේ layer එක select කළා. මේ layer එකේ තියෙන සියලුම letters ටික split කරගන්නවා. මේ තියෙන්නේ BNB by Nero, bread and butter by Nero. ඉතින් මේක මම create කරපු tool එකක්. මේ tool එකේ තියෙන options කීපයක් characters split කරගන්න, preset save කරන්න, easing in out වලට මේ හැම දෙයකම create කරපු Swiss Army knife එක වගේ tool එකක්. මේක ගැන ගොඩක් විස්තර ඉස්සරහට මම ඔයගොල්ලන්ට කියන්න. දැනට මම මේ characters කියන එක press කරොත් එහෙම මෙන්න මේ වගේ සියලුම අකුරු ටික වෙනම layers වලට split වෙලා ඒ ටික ඔක්කොම මේ වගේ null object එකට parent වෙනවා. අපි මේ සියලුම layers ටික select කරලා P key එක press කරලා position එක reveal කරගෙන ඊට පස්සේ මම මේ විදිහට keyframe එකක් add කරගන්නවා. add කරගෙන මම timeline එකේ මුලට ඇවිල්ලා control එකයි alt එකයි එහෙම නැත්නම් option එකයි command එකයි press කරගෙන මෙන්න මේ විදිහට මම පොඩ්ඩක් move කරොත් එහෙම ඕගොල්ලන්ට පේනවා පළවෙනි layer කැරෙන්න අනිත් ඒවා ටික යම් කිසි ප්‍රමාණයකින් වැඩි වෙන විදිහට proportionately scale එක හෝ position එක හෝ rotation එක මේක හැම එකටම apply කරන්න පුළුවන් මේ විදිහට වැඩි වෙනවා. ඊට පස්සේ මේ විදිහට මේ සියලුම letters ටික frame එකෙන් එළියට අරගත්තොත් ඊට පස්සේ මේ සේරම key frames ටික අරගෙන මේ විදිහට පොඩි smooth එකක් දුන්නොත් එහෙම අපිට play කරලා බලන්න පුළුවන්. මේ වගේ පොඩි animation එකක් බොහොම ඉක්මනට create කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ proportional scrubbing කියන එක අපිට මෙන්න මේ වගේ කරන්නත් පුළුවන්. මේ layers ටික ඔක්කොම select කරලා command එකයි option එකයි press කරගෙන මේ විදිහට අපි drag කරොත් එහෙම මම පෙන්නනම් හරියටම මේ විදිහට අපි timeline එක පොඩ්ඩක් දිග අරගත්තොත් මෙන්න මේ විදිහට තමයි සේරම layers ටික move වෙන්නේ. අතන මේ command option දෙකත් එක්ක
කරන්න තියෙන මේ ස්ලයිඩිං ඇඩ්ජස්ට්මන්ට් එක සෑහෙන වටිනවා. අපේ ගොඩක් අමාරු ටයිම් එක ගොඩක් යන මේ විදිහේ ඇනිමේෂන්ස් මේ විදිහේ ඇඩ්ජස්ට්මන්ට් හරි ලේසියෙන් හරි ඉක්මනට අපිට කරන්න පුළුවන් මේ ටයිම් ලයින් එක ඇතුලේ. ඉතින් මේ ප්‍රොපෝෂනල් ස්ක්‍රබින් කියන්නේ මේ විදිහේ අපේ වර්ක් ෆ්ලෝ එක ස්පීඩ් අප් කරගන්න ආපු තවත් එක ඔප්ෂන් එකක්. අපි යමු ඊගාව ඔප්ෂන් එකට. right අපිට ඊගාවට කතා කරන්න තියෙන ටූල් එක තමයි ඔබ්ජෙක්ට් මැට් කියන එක. ඔබ්ජෙක්ට් මැට් කියන්නේ ප්‍රීමියර් එකට ආපු මැජික් මාස්ක් එක වගේම අතන මැජික් මාස්ක් එක කලින් මේ ඉම්ප්ලිමන්ට් කරේ ෆයිනල් කට් ප්‍රෝ එකෙන්. ඊට පස්සේ ඒක ප්‍රීමියර් එකට ආවා. දැන් ආෆ්ටර් ඉෆෙක්ට්ස් එකට තේර දෙනවා. ආෆ්ටර් ඉෆෙක්ට්ස් එකේ ගොඩක් කලින් නම් තිබුණා. හැබැයි ඊට වඩා වෙනස් විදිහට මට හිතෙනවා පොඩ්ඩක් නම වෙනස් කරපු එකම ටූල් එක කියලා. මේ තියෙන්නේ ඔබ්ජෙක්ට් මැට් ටූල් එක. අපි මේක ක්ලික් කරලා හෝල්ඩ් කරන් හිටියොත් එහෙම ඔබ්ජෙක්ට් මැට් ටූල් එක උඩින්ම තියෙනවා. ඊට පස්සේ ක්වික් සිලෙක්ෂන් ටූල් එක, සිලෙක්ෂන් බ්‍රෂ් ටූල් එක, ඊට පස්සේ රිෆයින් එජ් ටූල් එක. අපි මේක ක්ලික් කරලා බලමු මොකද්ද මේ ඔබ්ජෙක්ට් මැට් ටූල් එකෙන් කරන්න කියලා. අපිට මැට් කරගන්න ඕන, මාස්ක් අවුට් කරගන්න ඕන, හරි අයිසොලේට් කරගන්න ඕන ලේයර් එක උඩ ඩබල් ක්ලික් කරාම මේක ඕපන් වෙනවා. මේ ලේයර් වින්ඩෝ එක ඇතුලේ. ඊට පස්සේ අපි මේ ඒක උඩ හවල් කරොත් එහෙම අපිට එක කෑලි මේ වින්ඩෝ එක ඇතුලෙන් එයා හයිලයිට් කරලා දෙනවා. මේකේ පොඩි AI ඇල්ගොරිතම් එකක් රන් වෙනවා. ඒකයි මේ ටික ඉක්මනට මේ විදිහට සිලෙක්ට් වෙන්නේ. ඉතින් අපිට ඕන ඔබ්ජෙක්ට් එක උඩ මේ විදිහට ක්ලික් කරාම පොඩි මාස්ක් එකක් ඒක එයා ක්‍රියේට් කරගන්නවා. ඊට පස්සේ අපිට shift එක අල්ලගෙන ආයෙමත් ඕන එක ක්ලික් කරාම මේ විදිහට එයා ආපහු ඕන ටික වටේට මේ වගේ එජ් එකක් ක්‍රියේට් කරලා දෙනවා. අපිට පුළුවන් ඕන ස්පේස් බාර් එක ප්‍රෙස් කරලා රිෆයින් කරන්න. එතකොට වෙන්නේ ෆ්‍රේම් බයි ෆ්‍රේම් අපිට ගිහිල්ලා බලන්න පුළුවන් කොයි එකද රිෆයින් කරන්න ඕනේ, වැඩිපුර මාස්ක් ඉන් වෙලා තියෙනවද නැද්ද කියලා. මේ සාම්පල් එකේදී අපිට ඒක චෙක් කරන්න ඕන වෙන එකක් නැහැ කියලා හිතලා මම මෙතන ෆ්‍රීස් බටන් එක ප්‍රෙස් කරනවා. අපි බලමු කොහොම අවුට්පුට් එකක්ද අපිට හම්බ වෙන්නේ කියලා. right මෙතන ෆ්‍රේම්ස් 95ක් තියෙනවා. මේ ෆ්‍රේම්ස් 95 මෙයා මේ විදිහට ප්‍රොසෙස් කරලා අපිට try කරනවා අර මාස්ක් කරලා තියෙන ලේයර් එක අපේ මාස්ක් එක අයිසොලේට් කරලා එළියට අරන් දෙන්න. මට පේන විදිහට ඉතාලම හොඳ මාස්ක් එකක් තමයි මේ ක්‍රියේට් වෙන්නේ. right දැන් ප්‍රොසෙස් වෙලා ඉවරයි. ඊට පස්සේ අපි යනවා අපේ කම්පොසිෂන් වින්ඩෝ එකට. ගියාට පස්සේ මෙන්න මේ විදිහට අපි සිලෙක්ට් කරගත්ත පාර්ට් එක විතරක් මේ විදිහට අයිසොලේට් වෙලා තියෙනවා. සෑහෙන හොඳ මාස්ක් එකක්. තාම හොඳට රොටෝ වෙලා තියෙනවා. හැබැයි එකම එක පොඩි එකක් මට පේනවා මෙන්න මේ උඩ පොඩි හොන්ඩේ කෑල්ල සිලෙක්ට් වෙලා නැහැ. හොන්ඩේ කෑල්ල සිලෙක්ට් කරගන්න පොඩ්ඩක් අමාරුයි. හැබැයි අපිට රිෆයින් එජ් ටූල් එක පොඩ්ඩක් යූස් කරොත් ඒකත් සිලෙක්ට් කරගන්න පුළුවන් වෙයි. හැබැයි මෙතන මේ ටෙක්ස්ට් එක මට මෙයාගේ පිටිපස්සට දාන්න ඕන නම් සිම්ප්ලි මට කරන්න තියෙන්නේ මේ ලේයර් එක ඩුප්ලිකේට් කරලා මේ ලේයර්ස් ටික මෙතන මේ ටෙක්ස්ට් ලේයර් එක දාන්න. දාලා මට බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එකකින් ඔබ්ජෙක්ට් මැට් කියන මේ ඉෆෙක්ට්ස් එක අයින් කරලා දාන්න පුළුවන්. අයින් කරාට පස්සේ අපි බලමු ප්ලේ කරලා right මේ වගේ සිම්පල් පොඩි වැඩක් කරගන්න නම් මේ ටූල් එක සෑහෙන හොඳයි. කිසිම වැරද්දක් පේන්නේ නැති ගානට මාස්ක් අවුට් කරලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕක තමයි ඔබ්ජෙක්ට් මැට් ටූල් එක. ඊට පස්සේ අපි බලමු ඊගාව ටූල් එක. ඒක තමයි 3D workflow එක. දැන් ඔයගොල්ලන්ට After Effects එක ඇතුලේ මේ විදිහට 3D geometries create කරගන්න පුළුවන්. අපිට ඕන එකක් මෙතනින් press කරලා මෙතන තියෙන sphere, cube, plane, torus, cone, cylinder වගේ objects අපි ඕන එකක් select කරලා මේ වගේ drag කරාම අපි select කරගත්ත object එක මේ විදිහට viewport එක ඇතුලේ draw වෙනවා. සහ start එකක් විදිහට සෑහෙන හොඳයි. දැන් substance paint එකේ textures පවා මේකට support කරනවා. හැබැයි 3D වැඩක් කරනවා නම් මම තාමත් විශ්වාස කරනවා After Effects ඇතුළට ඇවිල්ලා කරනවට වඩා ඒක 3D software එකක ඇතුලේ Tamanට පුළුවන් දේවල් ටික කරගෙන compositing part එක කරන්න විතරක් After Effects use කරන්න එක තමයි හොඳ කියලා. ඉතින් ඔය ටික තමයි මම දැකපු හොඳම updates ටික මේ After Effects 2026 update එකේ. අපි මේ වගේ වීඩියෝ එකකින් ආපහු හම්බෙමු. යන්න කලින් පොඩි දේවල් දෙකක් තියෙනවා කියන්න. පළවෙනි එක මම ක්‍රියේට් කරලා තියෙනවා මෙන්න මේ වගේ tools. මේ tools ගැන වෙන වෙනම විශේෂයෙන් මම වීඩියෝස් ටිකක් කරනවා. ඒ ටික ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. අමතක කරන්න එපා follow කරන්න Idea Station Instagram එක. ඊට අමතරව Idea Station එක learn stylist එකත් එක්ක එකතු වෙලා course එකක් ක්‍රියේට් කරලා තියෙනවා. ඉතින් course එක තාම එළියට දාලා නැහැ. මේකේ තාම වැඩ ටික කරගෙන යන ගමන් අපි උත්සාහ කරනවා ඊගාව මාසෙ මැදක් වෙනකොට මේ course series එක roll out කරන්න. අපි පළවෙනියටම කරන්නේ basic video editing course එකක්. ඒත් එක්කම basic graphic design course එකක් කරන්නේ. ඉතින් ඕගොල්ලෝ කැමැත්තෙන් ඉන්නවනම් video editing ගැන basic ඉඳන් යම් කිසි level එකකට ඉගෙනගෙන up and running kick start එකක් ගන්න. මම හිතනවා ඒක හොඳ start එකක් වෙයි කියලා. ඒ course එක ගැන සහ අනිත් සියලුම දේවල් ගැන ඉස්සරහට ඕගොල්ලන්ට videos වලදී දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. මේ Idea Station